දුවේ පුතේ එක පළාතක ලස්සන ගම්මානයක් තිබුණා. ඔන්න මේ ගමේ කසුන් කියලා පොඩි පිරිමි ළමෙක් හිටියා. දවසක් කසුන් පාරේ යනකොට ළඟ ගෙදරක ඉදුණු අඹ පිරිච්ච ගහක් දැක්කා. මෙච්චර අබ පිරිලා තියෙන එකේ මම එකක් කඩාගත්තා කියලා මුකුත් වෙන එකක් නෑ. කවුරුවත් දකි කියලා බයෙන් කසුන් අඹ ගෙඩියක් තරම් දුවගෙන ගෙදර දිව්වා. එළියේ වාඩි වෙලා හිටිය සීයා දැක්ක කසුන් බයෙන් වගේ අඹ ගෙඩියකුත් තරම් ගෙදර එනවා. කසුන් කොල්ලෝ මොකද්ද ඒ? අඹ ගෙඩියක් නේද? සුමනාවතී දෝබට දුන්නේ. කෝ එහෙනම් ගෙනින්න ඕක කපල දෙන්නේ. නෑ එහි කවුරුත් හිටියේ නෑ. මම එකක් කඩාගෙන ආවා. කවුරුත් දැක්කේ නැහැ. මේක හොරෙන්ද කඩාගෙන ආවේ? ඒකද මේ උඹ බයෙන් වගේ පස්ස බල ආවේ? පොඩි බයකුත් තියේ. හැබැයි ඒ වුණාට සීයිතින් කවුරුත් දැක්කේ නැහැ. කවුරු දැක්කේ නැතත් තමන්ගේ හිත දැක්කනේ කොළුවෝ. දැන් ඕක ගෙනාවට කන්න හිතෙන්නෙත් නෑ නේද? හොරකම් කරපු එකට බයේ. ඔව් සීයේ ඒකනම් ඇත්ත. මේක කන්න බයකුත් තියමට. ඒකනේ බං කියන්නේ අපි හොරෙන් අනුන්ගේ දෙයක් අරන් සතුටු වෙන්න හැදුවට ඇත්ත අපේ හිත දන්නවා. එතකොට අපි කරපු වරද ගැන බය වෙනවා. ඉතින් අපේ හිතේ සැනසීමම තමා අපිට නැති වෙන්නේ. සීයේ හරි සීයේ මම මේක සුමනාවති නැන්දට දීලා මං කරපු වරදට සමාව ගන්නවා. කසුන් අර අඹ ගෙඩිය දීලා සමාව ගන්න සුමනාවති නන්දගේ ගෙදර ගියා. ටික වෙලාවකින් කසුන් ආපහු ආවා. හැබැයි එයා ආවේ අඹ මල්ලකු තරම් හරිව සතුටින් සැහැල්ලුවෙන්. සීයේ මේ බරන්නකො සුමනාවති නැන්ද මම වරද්දක් කළත් ඒක පහුවෙලා හරි තේරුම් ගත්ත එක හොඳ දෙයක් කියලා මට අඹ මල්ලක්ම කඩලා දුන්නා. දැන් අපිට හිතේ සතුටින් මේ අඹ කන්න පුළුවන් බයකුත් නැහැ. අන්න දැක්කද පුතේ අපි අවංකව වැඩ කළොත් අපිට ඒටින් වෙන්නේ හොඳ දෙයක්මයි. අවංකකමේ ප්‍රතිඵල අපිට එවෙලෙම නොලැබුණත් කොයි මොහොතක හරි අපිට ඒකේ හොඳ ප්‍රතිඵල ලැබෙනවාමයි. ඉතින් දුවේ පුතේ ඔයාලත් අවංක වෙලා හිත නිදහසේ වැඩ කරන්න. ඉතින් යාළුවනේ ලොකු කුඩා හැමෝටම බලන්න පුරුවත් තවත් මේ වගේ ලස්සන කතා බලන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හැමෝටම සුබ දවසක්.